හලෝ ළමයි අපිත් එකක් බොන්න ආගමම්ම. ඉතින් කොහමද හොඳින්ද? අමතනවා අපේ සංඝ සභාව කියන්නේ භික්ෂුණිය. මේ භික්ෂු විතරක් නෙවෙයි මේ භික්ෂුණියන්ට දෙන රිපෝට් එක තමයි. සිවුරු කරේ දාගෙන ආරාමවල හැංගිලා ඉඳගෙන නටන ජාවාරම් එමටයි ඒවා අපි පස්සේ දෙනවා මේ භික්ෂුණියන්ගෙත් තියෙන දේවල්. අනිත් එක මේ භික්ෂුණියන් ගැන කියන්න කලින් හැම භික්ෂුණියක් සාමාන්‍යයෙන් අපි 100ක් ගත්තොත් භික්ෂුණියන් 175ක් දඩාවතේ සල්ලාලකමේ රැට ඇවිදිනවා. රෑට යනවා ට්‍රිවිල් ගෙන්නගෙන එක්ක පන්සලේ හාමුදුරුවෝ එකක් යවනවා නැත්තම් උන් හරි පන්සල් වලට ගිහිල්ලා රිංගල අමාරුව අරගෙන භික්ෂුණියන් රිංගල භික්ෂූන් අස්සේ පන්සල් අස්සේ රෑට ගිහිල්ලා අමාරු අරගෙන පන්සලේ තියෙන බඩු මල්ලකුත් අරගෙන එනවා අනන්තයි අප්‍රමාණයි ඒවා අපි හොඳටම දන්නවා. ඉතින් භික්ෂුණියන්ට මේ කියන්නේ සිවුරු කරේ දාගත්තනම් අපි තවම දැකලා නැහැ රටට සමාජයට සේවයක් කරනවා මේ FB වලින් පොඩි වැඩසටහන් අපිට පේන්නේ නැහැ. මේ භික්ෂුණියන් මොනවද කරන්නේ සිවුරු කරේ දාගෙන අතම කියනවා මේ භික්ෂුණියන් කියන්නේ අපරාධයක්. බොහොම දුකයි මේ ආරාම වලට වෙලා ඉඳගෙන කරන දේවල් දිහා බලපුවාම නම් භික්ෂුණීනුත් රැට රින්ගනවා සල්ලාලකමේ ට්‍රිවිල් වල නැගලා ගිහිල්ලා. ඒක නිසා ඒ ගැනත් සොයන්න කරන්න හැමෝම බලදාරි.